තෙරුවන් සරණයි. මේ විශ්වයේ සිටින මනුෂ්‍යත් භාවය මේ විශ්වයේ තිබිච්ච හිටපු අයගේ මනුෂ්‍යත් භාවයේ තේරුම් ගනිමු. අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන මෙන්න මේ විදිහට කවියක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද? ලඳක් දෙව්ලොව ගියා මුනිඳුට කැඳක් පූජා කළ පිනෙන් ඇඟිල්ලක් බත් පිඩෙහි වැටුණා රෝගියෙකු දන් බෙදුසැනින් සිතක් නැති පිළිකුලක් ඇති වෙන යොමා කරුණා බරණෙතින් ඉවත් කොටලා දුරු ඇඟිල්ලද වැළඳුවා දන් සිත තුටින්. බලන්න ඒකේ තියෙන ගුණය උන්වහන්සේ ගැන කියලා තියෙන දේ. ලාදුරු හැදිච්ච කෙනෙක්ගේ හැරව පිරිච්ච ඒ බත් ටික බෙදනකොට හැරව පිරිච්ච ඇඟිල්ලක් පාත්‍රයට කඩාගෙන ඇලෙනවා. එතකොට මේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඇඟිල්ල අර පාත්‍රයේ අයිනකින් තියලා තමයි ඒ දාන ටික වළඳන්නේ මිනිස්සයාට පිම්පිනිස. අද වගේ වුණා නම් මොකද වෙන්නේ? පයින් ගහලා එලවලා දානවා. මෙහෙව් මහා සංඝරත්නයක්, මෙහෙව් පුදුමාකාර පින්වන්ත සංඝරත්නය, ඒ කියන්නේ මහා සංඝරත්නයක් තමයි පිරිටි. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ දරුවෝ ඒ තරම් විනීත, කිසිම හිරිකිතක් නැති, ඊටාම සංවර සාන්තය. ඉතින් මෙච්චර ඒ ඥාතින්ගෙන් පැවැත්වෙන අය තමයි අපේ දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා දැනුවත් හෝ නොදැනුවත් යම් චූටි කරුණු කාරණා වලට කරදර වලට පත් වෙලා තියෙනවා. අපි මේ වෙලාවෙත් කියන්න ඕන මොකද්ද? අනේ සියලුම ස්වාමීන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේගේ සරණ ලැබේවා. ඒගොල්ලන්ට මේ සියලු පාප වලින් මිදෙන්න වාසනාව මහිමේ ලැබේවා. අනේ අපේ වැඩි කරන යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔහුන්ට කරදරයකින් තොරව මේ ගමන යන්න නිවන් මාර්ගය අවබෝධ කරගන්න ඒ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. මොකද මේ ජීවිතේ මේ කැලේ ගෙවනවට වඩා මේ මනුස්ස වාසයේ ජීවත් වෙන්න හරිය අමාරුයි. ඒක කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ එක දවසක් දෙකක් චීවරය ඇඟට දාගෙන බලන්න. ඕගොල්ලන්ට කොයි වගේද කියලා දැනෙන්නේ. පුංචි කාලේ ඉඳලා චීවරය ඇඟේ දාගෙන සියලුම ආසාවල් වලින් අයින් වෙලා වෙනත් විදියකට ජීවිතේ ගැට ගහගෙන යනකොට කොහොමද තියනවද කියලා එක තියාගන්න නම් එතනට යන්න ඕන. ඒ වගේ මතක තියාගන්න. දැනුත් කොච්චර අපි කිව්වත් දෙකට බෙදිලා රණ්ඩු සරුවල් කරනවානේ. දැන් බලන්න දේශපාලනයේ බෞද්ධ ධර්මයයි පටලව ගන්න හොඳ නෑ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද අපේ කොහේ හරි ඉන්නවා නම් ඇමති කෙනෙක් හෝ മന്ത്രിවරයෙක් හරි ජනාධිපතිවරයෙක් හරි එයාගේ පැත්ත අරගෙන තව කණ්ඩායමක් කෑ ගහනවා. අනිත් අයට බයිනවා කුණුහරුප කියනවා. තව කණ්ඩායමක් තව කෙනෙකුගේ පැත්ත අරගෙන බයිනවා කුණුහරුප කියනවා. රට හදතෑගිද? මේ මිනිස්සු හදන්න පුළුවන්ද? බෑ. ඇයි? මිනිස්සු දෙකට බෙදලා තුනට බෙදලා හතරට බෙදලා ඉන්නකම් දේශපාලනඥයන්ගේ මොළ පෑදෙන්නේ. ඒ මිනිස්සු වෙනුවෙන් කඩේ යන්න, ඒ මිනිස්සු කරන වැරදි වලට ඇහුම්කන් දෙන්න, ඒ මිනිස්සු කරන වැරදි සෝදන්න අපේ කට්ටිය ලෑස්ති වෙලා සැදී පැහැදී ඉන්නකම් හරියන්නේ. කොච්චර සිංහලයි, කොච්චර බෞද්ධයි, කොච්චර මේ සිංහලයි කියලා දාගෙන හිටියට වැඩක් නැහෙනි. මේකෙන් වෙන්නේ ලංකාව විනාශ වෙන එකනේ. කවුරුවක්වත් සිංහල ජාතිය ආරක්ෂා කරන්න ඕනේ නැහැ. කවුරුවක්වත් බුද්ධ ධර්මය ආරක්ෂා කරන්න ඕනේ නැහැ. කවුරුවක්වත් මේ රට ආරක්ෂා කරන්න ඕනේ නැහැ. මොකද දැන් රට ආරක්ෂා වෙලා නැති දැන් තියෙන්නේ මෙච්චරයි. හැම කෙනෙක්ම තමන් ආරක්ෂා වෙන්න, තමන් හැදෙන්න. දෙයි හාමුදුරනේ තමන් හැදෙනකොට ඔටෝම තමන්ගේ ගේ හැදෙනවා.
තමන් හැදෙනකොට ගේ හැදුනා, ගේ හැදෙනකොට වටපිටාව හැදෙනවා, වටපිටාව හැදුනම ගම හැදෙනවා. ඒ ගම හැදුනම ඒ නගරය දිස්ත්‍රික්කය වශයෙන් හැදිලා අන්තිමට මුළු ශ්‍රී ලංකාවම හැදෙනවා. මේක තේරුම් ගන්න බැහැනේ කියන දේ අහන්න දැන්වත් ඔය කේන්ති නවත්තලා එක්කෙනෙකුට එක්කෙනෙක් හොඳින් ජීවත් වෙන්න බලන්න. තෙරුවන් සරණයි.